හලු ළමයි කොහොමද ගොඩක් දවසකින් ඔයගොල්ලන්ව හොයාගෙන අලුතයක් කතා කරන්න හිතලා. අද අපි කතා කරනවා ස්කින් කෙයාර් වලට නැතුවම බැරි ටෝන ගැන. හැමෝම දන්නවා ටෝන කියන්නේ මොනවාද කියලා. දන්නවද? මම හිතන්නේ අපි හැමෝම භාවිතා කරනවා ඒත් හරි අවබෝධයක් නැතුව භාවිතා කරනවා. අද අපි කතා කරන්නේ ටෝන ගැන. ක්ලෙන්ස් කරාට පස්සේ අපි භාවිතා කරනවා ටෝන්. ඊට පස්සේ තමයි අපි මොයිස්චර් එකට යන්නේ. ඇත්තටම මේ ටෝන කියන්නේ මොනවද? ඒකෙන් මොකක්ද සිද්ධ වෙන්නේ කියන අවබෝධය ඔයගොල්ලන්ට තියෙනවද නැද්ද කියන එක හරියටම මම දන්නේ නැහැ. හරි. තියෙනවා නම් අපි ඒක වැඩි දියුණු කරගමු. එහෙම නැත්නම් අද අපි ටෝන ගැන හරියට ඉගෙන ගමු. මම අර කලින් කිව්වා වගේ අපි ටෝන එකක් භාවිතා කරනවා අපේ මූණ ක්ලෙන්ස් කරාට පස්සේ. ඊට පස්සේ තමයි අපි ඇප්ලයි කරන මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ඇප්ලයි කරන්නේ. එතකොට මේ ටෝන එකේදී මොකක්ද සිද්ධ වෙන්නේ? ටෝන එකෙන් සිද්ධ වෙන්නේ ඔයා පළමුවෙන්ම සිද්ධ වෙන දේ තමයි ඔයා ක්ලෙන්ස් කරාට පස්සේ ඔයාගේ වදුරටත් ඔයාගේ ෆේස් එකේ අභ්‍යන්තරයට මෙන්න මේ ටෝන එකකින් පිරිසිදු කරනවා. ඒ අතර වාරයේ තමයි මෙයා ක්‍රියා කරන්නේ ඔයාගේ ස්කින් එකේ pH බැලන්ස් එක යථා තත්ත්වයට පත් කරන්න. ඔයාගේ මූණේ ඕපන් පෝසස් තියෙනවා නම් ඕපන් පෝසස් ගොඩක් තියෙනවා නම් ඕපන් පෝසස් ටෙම්පරරි ටයිට් කරනවා මේකෙන්. භාවිතා කරන ටෝන එකෙන් තාවකාලිකව ඔයාගේ මූණේ තියෙන ඕපන් පෝසස් ටයිට් කරලා පොඩි කරලා පෙන්නනවා. ඔයාට නිකන් ෆීල් වෙනවා මේ ටෝන එකක් දැම්මට පස්සේ හයිඩ්‍රේෂන් ගතියක් ඔයාගේ ෆේස් එකේ. ඒ වගේම ඔයාට මෙතනදී ස්කින් එක ප්‍රිපෙයාර් කරලා දෙනවා. ඔයා ඊගාවට කරන්න යන ස්කින් කෙයාර් රූටින් එකට. ඒක ඇබ්සෝබ් කරගන්න. ඒකට හේතුව තමයි ටෝන එකකදී ඔයාගේ මූණ හරියටම මොනවාද කියන්නේ ඩීප්ලි පිරිසිදු කරලා දෙනවා ඔයාට. ඔයාගේ ඊගාව ස්කින් කෙයාර් එක ඇප්ලයි කරද්දී ඇබ්සෝබ් වෙන්න පහසුවක් වෙන්න. ස්කින් එක ප්‍රෙප් කරගන්න පුළුවන්. ඔන්න අපි ගැටියම කිව්වොත් එහෙම ස්කින් එක ප්‍රෙප් කරගන්න පුළුවන්. ටෝන වර්ග ගොඩක් තියෙනවා. බේසික් විදිහට ටෝන වර්ග තුනක් ගැන අපි අද කතා කරමු. පළවෙනි ටෝන එක තමයි හයිඩ්‍රේටින් ටෝන. හයිඩ්‍රේටින් ටෝන එකෙන් කරන්නේ ඔයාගේ ස්කින් එක ඩ්‍රයි නම් එහෙම නැත්නම් ඔයාගේ ස්කින් එක සෙන්සිටිව් නම් මෙන්න මේ හයිඩ්‍රේටින් ටෝන එකෙන් ඔයාගේ ස්කින් එකට මොනවද වෙන්නේ? ඔයාගේ ස්කින් එකට හොඳ හයිඩ්‍රේට් එකක් ලබා දෙනවා. එතකොට මේ හයිඩ්‍රේටින් ටෝන එකේ ඉන්ක්ලූඩ් වෙනවා ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට තියෙනවා රෝස් වෝටර්, හයිලුරොනික් ඇසිඩ් තියෙනවා. ඊගාව ටෝන ටයිප් එක තමයි එක්ස්ෆොලියේටින් ටෝන. එක්ස්ෆොලියේට් කරන ටෝන එකක්. ඒ කියන්නේ ඔයාගේ සමේ මැරුණ සෛල ඩෙඩ් සෙල්ස් අයින් කරනවා මේ ටෝන එක through. ඒක ඔයා භාවිතා කරන්න ඕනේ ඔයාට normally oily skin එකක් තියෙනවා නම් acne prone skin එකක් තියෙනවා නම් ඔයාට මේ exfoliating tone එකක් භාවිතා කරන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරනවා මේ වල තියෙන ඔයා ඒක වැරදි විදිහට භාවිතා කරොත් වෙන්නේ මොන වගේ situation එකකටද ඔයාට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ condition එකකටද ඔයාට face කරන්න වෙන්නේ කියන එක අපි ඉස්සරහට කතා කරනවා. මෙතනදී exfoliating tone එකේ ගොඩක් වෙලාවට AHA BHA include වෙනවා ingredients විදිහට. ඊගාවට soothing tone. මේ soothing tone එක නිකන් අර calming ingredients ටිකක් තමයි තියෙන්නේ. ඒකට හේතුව මොනවාද? එහෙම කිව්වම ඕගොල්ලෝ මොනවාද කියලා දන්නේ නැහැ නේද? අපි කතා කරමු. මේකේ තියෙනවා chamomile තියෙනවා. ඒ වගේම aloe vera තියෙනවා. මේ soothing ingredients තමයි අඩංගු වෙන්නේ මේ soothing tone එකේදී. එතකොට අපි ටෝන වර්ග තුනක් ගැන කතා කරා. වර්ග තුනක් ගැන දන්නවා. hydrating tone, exfoliating tone, ඒ වගේම ඔයා දන්නවා දැන් soothing tone ගැන. skin type එක අනුව මොන වගේ tone එකක්ද මට දැන් තෝරගන්න ඕනේ කියන ප්‍රශ්නේ ඔයාට දැන් තියෙනවා වෙන්න පුළුවන්. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඔයාට තියෙන්නේ dry skin එකක් නම් එහෙම නැත්නම් sensitive skin එකක් නම් ඔයා මොන වගේ ingredients තියෙන මොන වගේ tone එකක්ද භාවිතා කරන්න ඕනේ කියන එක ගැන අපි චුට්ටක් බලමු දැන්. මෙතනදී ඔයා හයිඩ්‍රේටින් ටෝන එකක් තමයි භාවිතා කරන්න ඕනේ. අපි අර කලින් කතා කරා වගේ මේකේ ෆෝමියුලේට් එක තමයි ඔයාට ගන්න හොඳ. ඒ කියන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන්න ඕනේ. හයිලුරොනික් ඇසිඩ් තියෙන්න ඕනේ. ග්ලිසරින් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇලෝ වෙරා තියෙන්න ඕනේ. මෙන්න මේකෙන් ඔයාගේ ස්කින් එකේ මොයිස්චර් එක යථා තත්ත්වයට පත් කරලා ආයෙත් ඔයාගේ ස්කින් එකට හොඳ හයිඩ්‍රේට් එකක් දෙනවා. ඒක නිසා තමයි ඔයාට සජෙස්ට් කරන්නේ, රෙකමන්ඩ් කරන්නේ හයිඩ්‍රේටින් ටෝන එකක් භාවිතා කරන්න කියලා. ස්පෙෂලි ඇල්කොහොල් ෆ්‍රී ටෝන වලින් ඔයා පරිස්සම් වෙන්න ඕනේ. ඒකට හේතුව ඔයා ඇල්කොහොල් ෆ්‍රී ටෝන එකක් භාවිතා කරොත් එහෙම තව දුරටත් ඔයාගේ ස්කින් එක ඉරිටේට් වෙලා ඩ්‍රයි වෙන්න පුළුවන්. ඒ මොකද ඔයාට තියෙන ඩ්‍රයි එහෙම නැත්නම් සෙන්සිටිව් ස්කින් එකක් නිසා. පැහැදිලිනේ?
ඔයාලට මේක ඇප්ලයි කරන්න ඕනේ මෙන්න මේ විදිහට. ඔයා ක්ලෙන්සර් කරාට පස්සේ කොටන් පෑඩ් එකක් අරගෙන ඒකට ටෝනර් ටිකක් දාලා ඔයාට පුළුවන් ඔයාගේ පිරිසිදු කරගත්ත අත් වලින් මෙන්න මේක ඔයාගේ මූණට ඇප්ලයි කරන්න. ඔයාට පුළුවන් මේ ටෝනර් එක උදේටත් හවසටත් භාවිතා කරන්න. හැබැයි පුතේ මූණ හේදුවට පස්සේ මූණ හොදන්න නැතුව ටෝනර් ගාලා විතරක් එම කොහෙවත් යනවා නෙමෙයි. ඊගාවට අපි කතා කරමු ඔයිල් ඕ එහෙම නැත්නම් ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් තියෙනවා නම් එයාට මොන වගේ ටෝනර් එකක්ද පාවිච්චි කරන්න ඕනේ කියලා. මෙයාට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඇස්ට්‍රින්ජන්ට් ටෝනර් එකක්. මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට තියෙන්න ඕනේ සැලිසිලික් ඇසිඩ්. මේකෙන් ඔයාගේ එක්සස් ඔයිල් කන්ට්‍රෝල් වෙනවා. ඒ කියන්නේ ඔයාට අමතර ප්‍රොඩක්ෂන් එක වැඩියෙන් ඔයාට තියෙන ඔයිල් ඔයාගේ මූණේ සීබම් ඔයිල් කිව්වම පොල් තෙල් අරෝමේව නෙමෙයි. ඔයාගේ මූණේ සෙබෂස් ග්ලැන්ඩ් වලින් නිෂ්පාදනය කරන සීබම් කියන ඔයිල් එක ස්ට්‍රාබේ වෙනවා වැඩි නිසා තමයි ඔයාට ඔයිලි එහෙම නැත්නම් ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් තියෙන්නේ. ඒක නිසා ඔයා මේ ඇස්ට්‍රින්ජන්ට් ටෝනර් එකක් භාවිතා කරද්දී ඔයාගේ මේ එක්සස් ඔයිල් ප්‍රොඩක්ෂන් එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට යූස් කරන්න පුළුවන් එක්ස්ෆෝලියේටින් ටෝනර් එකකුත්. ඒ කියන්නේ දෙකම එකට නෙමෙයි මම අර මේ පැපායා ගැන පෝස්ට් එකක් දැම්මා Facebook එකේ. ඊට පස්සේ මගෙන් අහලා එවලා තිබ්බා මැසේජ් කරලා මේ අමු ගස් ලැබුද අක්කී කියලා. ඒ වගේ ඔයා මේ දෙකම එකට ගන්න එහෙම යන්න එපා. මේක ඇස්ට්‍රින්ජන්ට් ටෝනර් එක භාවිතා කරනවා නම් ඒක භාවිතා කරන්න. එහෙම නැත්නම් ඔයා එක්ස්ෆෝලියේටින් ටෝනර් එක භාවිතා කරනවා නම් ඒක භාවිතා කරන්න එක අවස්ථාවකදී. ඔයාට මේක මාරු කරලා භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා එක දවසකදී මේ එක ටෝනර් එකක් ඇස්ට්‍රින්ජන්ට් ටෝනර් එකක් භාවිතා කරනවා. එහෙම නැත්නම් ඊගාව දවසේ ඔයාට එක්ස්ෆෝලියේටින් ටෝනර් එකක් භාවිතා කරනවා. එහෙම කරන්න පුළුවන්. අපි කලින් කතා කරා වගේ මේ එක්ස්ෆෝලියේටින් ටෝනර් වල තියෙනවා ඇල්ෆා එහෙම නැත්නම් බීටා හයිඩ්‍රොක්සි ඇසිඩ්. අපි ඒවට කියනවා HA කියලා. මේකෙන් ඔයාගේ පෝස් අන්ක්ලොක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ පෝසස් වල ඇක්නි බැක්ටීරියා එකක් විදිහට ඩිපොසිට් වෙලා තියෙනවා නම් ඒක අන්ක්ලොක් කරගන්න පුළුවන්. හේතුව මේකෙන් එක්ස්ෆෝලියේට් එකක් වෙන නිසා. මේක ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඔයාට කැමති විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒකට හේතුව මේ ඔයාට ඔයිලි ස්කින් එකක් තියෙන නිසා ඒක එක පාරක් දවසකට ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඊවිනින් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මෝනින් භාවිතා කරන්න පුළුවන්. මේ එකෙන් ඔයා හැබැයි පරිස්සම් වෙන්න ඕනේ. මේක ඕනවට වඩා යූස් කරොත් එහෙම ඔයාගේ ස්කින් එක ඩ්‍රයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕවර් ඩ්‍රයි වෙන්නේ නැති වෙන්න ඔයා මේක පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. දැන් මම කතා කරන්නේ කම්බිනේෂන් ස්කින් එකක් ගැන. කම්බිනේෂන් ස්කින් එක ගැන කතා කරද්දී ගොඩක් අය දන්නවා කම්බිනේෂන් ස්කින් එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයාගේ සමහර ඒරියාස් ඔයාගේ මූණේ ඩ්‍රයි, සමහර ඒරියාස් ඔයාගේ මූණේ ඔයිලි ගතියක් තියෙනවා. අපි මේ වගේ ටී සෝන් එක ගැන තමයි ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙන්නේ. මේ කම්බිනේෂන් ස්කින් එක ගැන කතා කරද්දී ඔයිලි ගතියක් තියෙනවා නම් ටී සෝන් එකේ ඊට පස්සේ ඔයාගේ ෆේස් එකේ අනිත් හරිය ඩ්‍රයි නම් අපි ගොඩක් වෙලාවට ඒක කම්බිනේෂන් ස්කින් එකක් විදිහට අයිඩෙන්ටිෆයි කරගන්නවා. මෙහෙම ඉන්න කෙනෙක් නම් ඔයාට තමයි කතා කරන්නේ. ඔයා හොඳට අහගන්න. ඔයාට ගන්න ඕනේ බැලන්සින් ටෝනර් එකක්. අතන මේ බැලන්සින් ටෝනර් එකකදී ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ, ඩිසයින් කරලා තියෙන්නේම ඔයාගේ ඩ්‍රයි ඒරියාස් වලට ඔයිල් කන්ට්‍රෝල් කරගන්නයි. ඩ්‍රයි ඒරියාස් වලට ඩී සෝන් එකේ ඔයිල් කන්ට්‍රෝල් කරගන්නයි. ඩ්‍රයි ඒරියාස් වලට ඔයාට ස්මූත් ගතියක් දෙන්න. එහෙම නැත්නම් ඔයාගේ what it called it's tip on my tongue මෙතනදී ඔයාගේ ඩ්‍රයි ඒරියාස් වලට ස්මූත් ගතියක් දෙන්නයි, ඔයාගේ මොයිස්චර් ගතිය පවත්වාගෙන යන්නයි තමයි මේ කම්බිනේෂන් ස්කින් එකට හදලා තියෙන ටෝනර් ඔයිල් බැලන්සින් ටෝනර් එක ඔයාලට ගන්න පුළුවන්. ඊගාවට ජෙනරල් එක්ස්ෆෝලියේටින් ටෝනර් එකක් භාවිතා කරන්නත් පුළුවන්. මේක ගොඩක් වෙලාවට උදව් කරනවා ඔයාගේ ස්කින් එකේ ටෙක්ස්චර් එක ඉවන්ලි එකම විදිහට පවත්වා ගන්න. ස්කින් එකේ ටෙක්ස්චර් එක කියන්නේ ඝනත්වය එකම විදිහට පවත්වා ගන්න. එහෙම පවත්වාගෙන යන්න මේ එක්ස්ෆෝලියේටින් ටෝනර් එක උදව් කරනවා. මේකත් ඔයා යූස් කරන්න ඕනේ. සම්පූර්ණ මූණටම ඔයාලට මේ එක ටෝනර් එක භාවිතා කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ටෝනර් එක හදලා තියෙන කම්බිනේෂන් ස්කින් එකටම නිසා. ඒක නිසා ඔයාලට මේක එන්ටයර් ෆේස් ඇප්ලයි කරන්න පුළුවන් ක්ලෙන්සර් කරාට පස්සේ. මෙතනදී ගොඩක් වෙලාවට ස්කින් එක රෙස්පොන්ඩ් කරනවා ඔයාගේ ඩ්‍රයි එකටයි ඔයිලි එකටයි දෙකටම මේ ටෝනර් එක ස්කින් එකේ තියෙන සියලුම ගැටලු වලට මෙයා ආන්සර් කරනවා. හැබැයි ඉතින් ඔයා තෝරගත්තී හොඳ බ්‍රෑන්ඩ් එකක්, හොඳ මොනවාද කියන්නේ බ්‍රෑන්ඩ් රිපියුටේෂන් එක බලන්න, ඒ දේවල් බලලා රිවිව්ස් බලලා හොඳ බ්‍රෑන්ඩ් එකක් තෝරගන්න ඕනේ මේ බැලන්සින් ටෝන් එක ගද්දි. ඊගොඩ අපි කතා කරනවා නෝමල් ස්කින් එක ගැන. නෝමල් ස්කින් එකට ගොඩක් වෙලාවට මයිල්ඩ් හයිඩ්‍රේටින් ටෝන් එකක් තමයි සජෙස්ට් කරන්න පුළුවන් වෙන්නේ. මේකෙදි ඔයාට පුළුවන් මොනවද කියන්නේ
ස්කින් එක ඩ්‍රයි කරගන්නේ නැතුව ස්කින් එක ඔයිල් වෙන්නේ නැතුව ඔයිල් කර කියන්නේ ඔයිල් කියන්නේ ඕනවට වඩා හොඳද ඕනවට වඩා ස්කින් එකේ ඔයිල් ගතියක් නැති කරගන්න සහ ඔයාගේ නැචරල් ස්කින් එක නැචරල් pH balance එකක් තියෙනවා ඔයාගේ ස්කින් එක හොඳ තත්ත්වයක තියෙනවා normal skin එකකට එකක් කියලා කියන්නේ හොඳ තත්ත්වයක තියෙනවා සහ okay oil production එකයි dryness එකයි මේ හැමදේම හරීම ගානට balance වෙලා ඔයාට තියෙනවා හරි ලස්සන ස්කින් එකක්. ඒතර මේ mild hydrating tone එක ඔයාට උදව් කරනවා මෙන්න මේ natural pH එක ලස්සනට balance කරගෙන යන්න. මේකට antioxidant rich tone එකකුත් ඔයාට ඕන භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට suggest කරන්න පුළුවන් tone වර්ග දෙකක්. mild hydrating tone එකයි antioxidant rich. ඒ කියන්නේ ප්‍රතිඔක්සිකාරක වැඩිපුර තියෙන ඒකෙලින් පෝසත් හොඳ product එකක් ඔයාට මේ tone එක antioxidant rich tone කියලා කියන්නේ. මේකෙන් ඔයාගේ skin එක environmental stresses වලින් protect කරනවා. ඒ කියන්නේ ඔයා එළියට යද්දී ගොඩක් වෙලාවට air pollution එකක් තියෙන්න පුළුවන් සහ environmental මොනවද කියන්නේ ස්ට්‍රෙසර්ස් කියලා කියන්නේ ඔයාට කුණු දූවිලි ඩර්ට්ස් ඔය එළියට ගියාට පස්සේ එක දේවල් වෙන්න පුළුවන් නේ. ඔන්න ඔය දේවල් වලින් ඔයාගේ මූණ ආරක්ෂා කරගන්න මේ ඇන්ටිඔක්සිඩන්ට් රිච් ටෝන් එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ තමයි ඔයාට මේ ඔයාට normally ඔයා ගෙදර ඉද්දි ගෙදර ඉන්නවා නම් ඔයා එළියට යන්නේ නැති දවසක් නම් ඔයාට පුළුවන් මේක මේ mild hydrating tone එක භාවිතා කරන්න. නමුත් ඔයා එළියට යනවා වගේ දවසක් නම් ඔයාට ඒ වගේ දවසකට ඇන්ටිඔක්සිඩන්ට් රිච් ටෝන් එකක් භාවිතා කරලා එළියට යන්න පුළුවන්. ඔයාට මේක දවසට දෙපාරක් භාවිතා කරන්න පුළුවන්. ක්ලෙන්ස් කරාට පස්සේ ස්කින් එක ක්ලෙන්ස් කරනවා කියලා කියන්නේ සමහරවිට ඔයා ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න පුළුවන්. ක්ලෙන්ස් එකක් භාවිතා කරන්න පුළුවන්. ඔයා මූණ හේදුවාට පස්සේ ඔයාට මේක භාවිතා කරන්න පුළුවන්. කොටන් පෑඩ් එකක් අරගෙන ඒ කොටන් පෑඩ් එකට ඔයාගේ හොඳ පිරිසිදු කරගත්ත අතලින් තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඒක අරගෙන ඒකට ටෝනර් ටිකක් දාලා ඔයාට පුළුවන් ඔයාගේ මූණේ ස්ප්‍රෙඩ් කරන්න මෙන්න මේ ටෝන් එක. එක කෙනාට එක විදිහට ටෝන ගැන කියලා දුන්නා. දැන් ඒගොල්ලන්ගේ ස්කින් ටයිප් එකටත් එක කොමන් විදිහට අපි බලමු කොහොමද අපිට ඉෆෙක්ටිව් විදිහට මේ ටෝන එක ඇප්ලයි කරන්න කියලා. ඒ කියන්නේ ඔයාගේ ස්කින් එක ටයිප් එකට අනුව මම අර උඩින් කියපු ස්කින් ටෝනර්ස් වර්ග ඔයාට ෆේස් එකට යූස් කරන්න පුළුවන්. ඔයාගේ ස්කින් ටයිප් එක ඔයා හරියට අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. හැබැයි මේ ඔක්කොටම කොමන් විදිහට කතා කරොත් එහෙම ඔයා ඉෆෙක්ටිව්ලි ඔයාගේ ස්කින් එකට මේ ටෝන එක භාවිත කරන්නේ කොහොමද කියලා කිව්වොත් ඔයා ක්ලෙන්ස් කරනවා කියලා කියන්නේ ඔයා ජෙන්ටල් ක්ලෙන්ස් එකකින් ඔයාගේ ස්කින් ටයිප් එකට මැච් වෙන ක්ලෙන්ස් එකකින් ඔයාගේ මූණ ක්ලෙන්ස් කරගන්නවා පළවෙනියටම. ඊට පස්සේ ඔයාට පුළුවන් ටෝන් එක ඇප්ලයි කරන්න ඔයාගේ ස්කින් ටයිප් එකට අනුව තෝරාගත්ත ටෝන් එක. ඒක කොටන් පෑඩ් එකකට අරගෙන අර මං අර කලින් කිව්වා වගේ ඔයාගේ අත් දෙක හොඳට හොදලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. නැත්නම් අත්වල තියෙන දේවලුත් ඔයාගේ ඉම්පියුරිටිස් ඔයාගේ මූණේ ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒක නිසා එහෙම වෙන්න දෙන්න එපා. අත් දෙක හොඳට හොදගෙන මේ වැඩේ කරන්න. ඊට පස්සේ ඔයාට follow up routine එකට යන්න පුළුවන්. ඔයාට පුළුවන් සීරම් එකක් ඇප්ලයි කරන්න. සීරම් එක ඇප්ලයි ඔයාට ගැලපෙන සීරම් එකක් තෝරගෙන තියෙනවා නම් ඒක ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කෙලින්ම මොයිස්චරයිසර් එකට යන්න පුළුවන්. රෑට නැත්තම් දවල්ට ඔයා මේ වැඩේ කරනවා නම් එළියට යනවා නම් ඔයාගේ sun protection එක ඇප්ලයි කරන්න sunscreen එකක් ඔයා daily ඇප්ලයි කරන එක ඇප්ලයි කරගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා මේ ඕනවට වඩා මේ වැඩේ කරන්න ගියොත් එහෙම ඔයාගේ මූණ dry වෙලා යන්න පුළුවන්. ඒක නිසා ඔයා දැන් ඔයාට තියෙන oily skin එකක් වුණත් ඔයා මේ වැඩේ ඕනවට වඩා කරොත් එහෙම ඔයාගේ මූණ dry වෙලා යන්න පුළුවන්. අද නිකන් හරි බෝරින් නේද අනේ මටත් බෝරින් මේ වැඩේ කරන්නේ නිකන් මොකද්ද වෙලා වගේ මගේ මූණේ හිනාවක් නෑ නේ. we'll try අපි හිනා වෙලා ඉමු. ඔන්න ඔහම ඔයාට ගැලපෙන විදිහට අපි කලින් කතා කරා වගේ ඔයාට ගැලපෙන විදිහට මෙන්න මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හොඳද? ටෝනර් තෝරගන්න එක. අතරම මට ඔයාට මේ ස්පෙෂල් දෙයක් කියන්න ඕනේ. මම මේ කියන්න හිටියේ මුලින්. නමුත් මට මේක කියන්න විතර මම අත මාතෘකාව විදිහට ටෝනර් තෝරගත්තේ ඇයි? ඒකට හේතුව තමයි මම එක ගර්ල් කෙනෙක් දකිනවා එක්තරා ක්ලාස් එකකදී ඒ ගර්ල් දැක්කට පස්සේ මම එයාට හොඳ උසක් තිබුණා සහ උසයි ස්කින් එකත් හොඳ ෆෙයා ස්කින් එකක් තිබුණා හොඳයි කියන්නේ තියන රෝස් පාට්ලාගේ බ්ලීචිං ආපු ස්කින් එකක් කියලා දැක්ක ගමන් හොඳට ගන්න පුළුවන් ස්කින් එකකුත් තිබ්බා. ඒ වගේම බ්ලීචිං එයාට ගොඩාක් භාවිතා කරලා වැඩි නිසා එන අර ස්ට්‍රෙච් මාක්ස් එයාගේ ඇඟේ ඇවිල්ලා තිබුණා සහ ඕපන් පෝසස් මාර විදිහට එයාගේ මූණේ තිබුණා පිග්මන්ටේෂන් දෙපැත්තේ පිග්මන්ටේෂන් දෙකකුත් ඇවිල්ලා තිබුණා පිග්මන්ටේෂන්ස් කියලා කිව්වම ඒක එක විදිහට එක එක්කෙනාට බලපාන්න පුළුවන් නමුත් අර බැලුමට එයාගේ ස්කින් එකේ කලර් එකත් එක්ක එයාට තිබුණ ස්කින් එකේ තත්ත්වෙත් එක්ක අපි ඉගෙන ගන්න නිසා සහ මේ දේවල් ගැන අධ්‍යයනය කරලා තියෙන නිසා දැක්ක ගමන් අර කියන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවනේ ඒ වගේ දේවල් ටිකක් ඉතින් මට හිතුණා ඊට පස්සේ මෙතන
අර ටෝන ගැන චුට්ටක් කතා කරන්න හේතුව තමයි මෙයාගේ ඕපන් පෝසස් ගැන කතා කරද්දී ඕපන් පෝසස් ගැන හිතද්දී මට ඇත්තටම හිතුණා මෙයා හොඳ ටෝන එකක් එයාගේ ස්කින් එකට මැච් වෙන ටෝන එකක් භාවිතා කරොත් එහෙම ඔයාගේ ඕපන් පෝසස් ටිකක් විතර හරි අඩු කරගන්න පුළුවන්. ඔයා මේ වැඩේ ඒක අද ටෝන ගාලා හෙට ඔයාගේ ඕපන් පෝසස් නැති වෙලා යන්නේ නැහැ. කන්ටිනියුස්ලි ඔයා මේ වැඩේ ලස්සනට කරගෙන යනවා නම් ඒක ගැන අවබෝධයකින් කරගෙන යනවා නම් ඔයාගේ ස්කින් එක ටයිප් එක අනුව තෝරගෙන කරගෙන යනවා නම් මේ වැඩේ ඔයාට පුළුවන් ඔයාගේ ඕපන් පෝසස් කාලෙත් එක්ක ටයිට් වෙනවා. ටයිට් වෙලා ඕපන් පෝසස් අඩු කරගන්න පුළුවන්. ඔයා හරියට මේ වැඩේ කරගෙන ගියොත් ඇත්තටම ඔයාට ඕපන් පෝසස් නැති කරගන්න තත්ත්වෙට හිමීට මේ වැඩේ කරගෙන ගිහිල්ලා තැනකට එන්න පුළුවන්. ඉතින් ඒක අර ටෝටලි මෙහෙම වෙනවා කියලා මට ස්කින් එක ඇනලයිස් කරන්න නැතුව එහෙම බලන්නේ නැතුව කියන්න බෑ. සහ ඔයාට හොඳ ටෝන් එකක් ඔයාට තෝරගන්න අවබෝධයක් නැත්නම් ඇත්තටම ඔයා හොඳයි කොස්මැටොලොජිස්ට් කෙනෙක් ගාවට යන්න, හොඳට ඉගෙනගත්ත කෙනෙක් ගාවට යන්න, ගිහිල්ලා කතා කරන්න. එයා ඔයාට සිලෙක්ට් කරලා දෙයි ඔයාගේ ස්කින් එක මොකක්ද කියලා බලලා ඔයාගේ ස්කින් එකට ගැලපෙන ටෝන් එකක් සිලෙක්ට් කරලා දෙයි. හොඳ අවබෝධයක් තියෙන හොඳ උගත් කෙනෙක් නම්. එහෙමත් නැත්නම් ඔයාට එහෙම කෙනෙක් ගාවටත් යන්න බයයි වගේ හිතේ හැඟීමක් තියෙනවා. ඔයා ඩර්මැටොලොජිස්ට් කෙනෙක් ගාවට හරි ගිහිල්ලා ඔයාට මේ අවශ්‍ය දේවල් ටික කරගන්න පුළුවන්. අනවබෝධයෙන් කිසිම දෙයක් ඔයාගේ ඇඟට ආලේප කරන්න එපා. මොකද ඔයා අපේ අයි කැචින් එක දැක්ක ගමන් අපේ මූණ මිනිස්සු බලන්නේ මූණ දිහා. ඊට පස්සේ අපේ ස්කින් එක ඒවා ගොඩක් වෙලාවට ඇනලයිස් වෙන තැන්. මං කියන්නේ ඔයාට මේ බාහිර සමාජයේ බාහිර මිනිස්සු සතුට කරන්න ඕනේ කියලා. මගේ ඩික්ෂනරි එකේ මේකක් නැහැ. බාහිර මිනිස්සු සතුට කරන්න ඕනේ, බාහිර සමාජයේ සතුට කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි ජීවත් වෙන්න ඕනේ කියන එක. නමුත් ඉතින් අපි හරි ආසයිනේ හෙල්දි විදිහට ලස්සන ග්ලෝ එකක් තියාගෙන හරි ලස්සනට ජීවත් වෙන්න, ප්‍රියමනාප ප්‍රසන්න විදිහට ජීවත් වෙන්න. එහෙම හිතෙනවා නම් ඔයාට එහෙම ඉන්න ඕනේ කියලා හිතෙනවා නම් අනවශ්‍ය දේවල් කරන්නේ නැතුව අර ලස්සන දේවල් ලස්සනට හරියට අවබෝධයෙන් තෝරගන්න. ජීවිතය කියන්නේ හරි ලස්සන ගමනක්. අපි ඒක ලස්සනට යන්න ඕනේ, ප්ලෑන් කරගෙන යන්න ඕනේ, අවබෝධයෙන් යන්න ඕනේ ගමනක්. අනවබෝධයෙන් ඒක කරන කිසි දෙයක් කරන්න එපා. ඔයා මොන හරි දෙයක් කෑවොත් ඔයාට ඒක ඇලර්ජික් වෙන්න පුළුවන්. ඔයා හිතන්නේ බලන්න නැතුව කෑවොත් ඔයාට ඇලර්ජි වෙන්න පුළුවන්. ඒතර ඔයා සමහර දේවල් තෝරගෙන ඉන්නවා. ඔයාට මේවා කෑවොත් මට නම් මේවා කන්න බෑ පුතේ. කාපු ගමන් මට ඇලර්ජි. මගේ මූණේ ගෙඩි දානවා. මට මෙහෙම වෙනවා අරම වෙනවා කියලා ඔයාට පොඩි අයිඩියා එකක් තියෙනවා. හොඳද? එතකොට මම ඔයාට කියන්නේ ඔයාට එහෙම එකක් තියෙනවා නම්, එහෙම සෙන්ස් එකක් තියෙනවා නම් මේකත් කොමන් සෙන්ස් එකක් විදිහට තියාගන්න. ඔයා මොන හරි ගාන දෙයක්, ඔයා මොන හරි කරන දෙයක් ඔයාගේ ස්කින් එකට බලපාන්නේ නැත්නම් ඒ විදිහටම තමයි. තව කෙනෙක් ගෑවයි කියලා ඒ ගාපු දේ ඔයාට ඒ විදිහටම හරියන්නේ නැහැ. මම සජෙස්ට් කරනවා මෙතන ඉඳන් ඔයා කියනවා මෙහෙමයි කියලා මම සජෙස්ට් කරනවා. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. සමහරවිට අපි බෙහෙත් ගන්න ගියාට පස්සේ ડોක්ටර් කෙනෙක් අපිට ප්‍රෙස්ක්‍රයිබ් කරනවා මේ මෙඩිසින් ටික ගන්න. සමහරවිට හරියන්න පුළුවන්. හැබැයි සමහරවිට අපිට දෙතුන් වතාවක් බෙහෙත් ගන්න යන්න වෙන්න පුළුවන්. ඒක නිසා අවබෝධය කියන එක ගොඩක් වැදගත්. අපි ලොජිකලි ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. මේ ජීවිතය යන ගමනේ ඔයා නිකම් විහිං කැත වෙන්න එපානේ. ලස්සනට හිතන්න, ලස්සනට ඉන්න. හරි දේවල් හරි අවබෝධයෙන් තෝරගන්න. ඒක සිලෙක්ට් කරගන්න ඔයාට තේරෙන්නේ. මම දන්නවා හැමෝම මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ. හැමෝට මේ ගැන අවබෝධයක් නැහැ. අනිත් අයගේ සබ්ජෙක්ට් ගැන මම දන්නේ නැහැනේ. ඉතින් එහෙම දන්නේ නැත්නම් අපි කරන්න ඕනේ දන්න කෙනෙක්ගෙන්, හරි අවබෝධයක් තියෙන ප්‍රොෆෙෂනල් කෙනෙක්ගෙන්, හොඳ රිපියුටේෂන් එකක් තියෙන කෙනෙක්ගෙන් අහලා දැනගන්න එක. සහ එයාගේ උපදෙස් අනුව ඒවා භාවිතා කරන එක. හිතන දේවල් කරන්න යන්න එපා. සමාජ මාධ්‍ය දකින දේවල් භාවිතා කරන්න යන්න එපා. අර තමුන්ට මැච් වෙනවා, තමුන්ට ඒක තේරෙන්නේ නැහැ. එහෙමනම් ගිහිල්ලා කෙනෙක්ගෙන් අහලා බලලා අරගෙන මේ දේවල් කරන්න. ඒක ඔයාගේ ශාරීරික සෞඛ්‍යයට හොඳයි. අද මම මගේ මේ ප්‍රෝග්‍රෑම් එක මෙතනින් අවසන් කරනවා. ඊගාව දවසට අලුත් ටොපික් එකක් එක්කන් ඔයගොල්ලෝ හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. අලුත් දේවල් ටිකක් කියලා දෙන්න හිතාගෙන ඉන්නවා. අපි ලස්සනට මේ ගමන යමු. මාත් එක්ක ඉස්සරහටත් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. තාම ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මට සපෝට් එකක් විදියට මගේ YouTube channel එක subscribe කරන්න. මොන හරි දෙයක් තියෙනවා නම්, මොන හරි දෙයක් දැනෙනවා නම්, අහලා දැනගන්න ඕනේ කියලා මොන හරි දෙයක් හිතෙනවා නම් ඔයාට පුළුවන් මට comment එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයාගේ comment එක ගැන consider කරනවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය විදියට ඊගාව වැඩසටහන, ඊගාව කතා බහ ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. අද මගේ mood එක පොඩක් අවුල්. ඒක හින්දා ඒ කියන්නේ එච්චර හිතන්න එපා. අපි ඊගාව දවසට හොඳට hina වෙලා එමු. ඒකට හේතුව මට ගොඩක් වැඩ තියෙනවා. ගොඩක් වැඩත් එක්ක mood එකත් අවුල් වෙලා මමත් අවුල් වෙලා ඉන්නේ යන්නේ. ගිහලා එන්න. bye.